මහනුවර පොත් ප්‍රදර්ශනය අද ඉඳලා පටන් ගන්නවා. ජූනි 23 ඉඳලා ජූනි 29 වෙනකන් KCC ප්‍රදර්ශනාගාරයේදී උදේ 9 ඉඳලා රෑ 7 වෙනකන් පැවැත්වෙනවා. ඉතින් මේ පොත් ෆෙයාර් එකේ ඉන්න ගමන් මම අලුතින් පොතක් අරගෙන ආවා. ඒ තමයි ශාන්ත කුමාර පුතාණන්ගේ නෑ සසර ආහින්දා. මල් පාවඩ අහස්වියන් සරසන විට පැමිණ සුළං වීණවලින් පාරහන් නෑර සසර ආවාම. පොතේ නම කියවද්දිම දැනෙනව නේද? ඒක සංසාරගත ආදර කතාවක් කියලා. ඔව් ඇත්තටම එහෙම තමයි. කතාව පටන් ගන්නේ කෝපි හලකින්. කෝපි උගුරක තිත්ත රසයෙන් තමයි කතාව පටන් අරගෙන තියෙන්නේ. අරාබියා අවන්හල. එතන තමයි සුලාරි එයාගේ ආදර පුතේ වෙන සුයමයි වෙන මහම්මද. මුලින්ම නෙමෙයි එදෙනාගේ ආදර කතාව එක දවසක් ගෙවෙන්නේ. ඉතින් සුලාරිට මේ අවන්හලේ මොකද වමුණක් දැනෙනවා. හරියට එයාත් එක්ක සහන සම්බන්ධයක් තිබ්බා වගේ. ඉතින් එයාට ආස හිතෙනවා මේ අවන්හල සම්බන්ධ කරලා එක නව කතාවක් ලියන්න. මේ නව කතාව තමයි රෝස්මරිගේ කතාව කියන්නේ. දන්නවද මේ කතාව තුළ කතා දෙකක් තියෙනවා කියලා? මේ සුලාරිගේ කතාවයි රෝස්මරිගේ කතාවයි. රෝස්මරි කියන්නේ සුලාරිමද? එතකොට සුයාම කියන්නේ කවුරු වෙන්නද? මේ කතාවේ ඉන්න ජයම්පති කවුද? අපි බලමු මේ ඔක්කොමලා කවුද කියලා. දිකට පොත ගැන කතා කරන්නේ නැහැ. කතා කළොත් අගයක් නැති හින්දා. හැබැයි කතාව සම්බන්ධ වෙලා තියෙනවා ගාල්ල නගරයට. රෝස්මරිගේ කතාව තියෙන්නේ ගාල්ලේ. සුලාරි ඉන්නේ ගාල්ලේ නොවුනට කතාව හොයන්න, එයාගේ හිතේ තියෙන අවන්හල දකින්න එයත් එනවා ගාල්ලට. පොත දැක්කහම පොතේ තියෙන මේ වචන වලට එහෙම කියවද්දි කතාව කොහොමද කියලා දැනගන්නත් අවස්ථාව හම්බ වෙනවා. ඇති ඒ ගැන අදහසක් ලබා ගන්නත් පුළුවන් ඇති. මේ තමයි නෑර සසර ආහින්දා. තව අලුත් පොත් ගැන අරගෙන එන්නම් ෆෙයාර් එක අතරේදී. පොතේ තියෙන අන්තිම කවිය කියවලම අපි වැඩසටහන අපිට ඉවර කරමු. ප්‍රේමය කියන්නේ සසරේ බැඳුමක්ය, භවයෙන් භවයෙන් නිරවැළෙන ගමනක්ය. හමු සැනින් මෙත පිනවන දසුනක්ය, ජීවිත සුඳුරු කරවන මුදු හැඟුමක්ය. පෙරකල පිරිසා වූ හමු වූ දවසක මඟ වැඩි වූ වෙන්නේ වෙන්නේ පියද සිත රිදවන මිහිරක්ය. හමුවිය යුතුයම නිසා යන්නේ හමු වී මාක්ය. ඉතින් අත්තම් ප්‍රේම කියන්නේ එහෙම දෙයක්.